සියලු දෙනාම අදස්සාදරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද අපි බලන්න යන්නේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ පෙත්තන් නිසා ඕනෑම පුද්ගලයෙකුට සුපිරි බලයක් ලබා ගන්න පුළුවන් වුණ කතාවක්. එහෙනම් channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු අද කතාවට. කතාව පටන් ගනිද්දී අපිට බලා ගන්න ලැබෙන්නේ නැවකින් ගෙන්නන මොනවා හරි නීති විරෝධී දෙයක් මුළු රට පුරාවටම බෙදා හරින විදියක්. මේ බෙදා හරින කණ්ඩායමේ ප්‍රධානියෙක් වුණ දිගී කියන පුද්ගලයා රස්සා නැති තරුණියෝ කීප දෙනෙක් ගෙන්නලා එයාලා බෙදා හරින පවර් කියන කැප්සියුල් එක හැමෝටම මිලේ ලබා දෙන්නේ. එයාලට කැමති ගානකට මේ කැප්සියුල් එක මිනිස්සුන්ට විකුණන්න කියලායි. දිගී කියන විදියට මේ කැප්සියුල් එක පාවිච්චි කරලා ඕනිම මිනිස්සෙක්ට විනාඩි 5කට සුපිරි බලයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. බෙදා හැරීමේ කටයුතු ඉක්මනින්ම සිදු වුණ නිසා රට පුරා ඉන්න අපරාධකාරයෝ වගේම තරුණ අයත් මේ කැප්සියුල් එක වේගෙන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. වගේම මුළු රට පුරා කලබලයක් ඇති වෙන්න පටන් ගන්නවා. දවසක් මේ බෙහෙත විකුණන රොබීට ගණදෙනුකාරයෝ කීප දෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ආවත් එයාගේ වාසනාවට පොලිසියෙන් මෙතනට ආපු නිසා එයාට බේරෙන්න අවස්ථාවක් ලැබෙනවා. බෙහෙත නීති විරෝධී වුණත් රොබීගේ යාළුවෙක් වුණ පොලිසියේ ෆ්‍රැන්ක් රොබීට උදව් කරලා එයාගෙන් හොරින්ම කැප්සියුල් කීපයක් ලබා ගන්නවා. ඊළඟ දවසේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ආර්ට් කියන පුද්ගලයා මේ කැප්සියුල් එකක් බිගීගෙන් අරගෙන මේ කැප්සියුල් විකුණන ප්‍රධානම වෙලෙන්ද වන නියුක්ත හොයන්න යන විදිය. කොහොම හරි ආර්ට් නියුක්ත හොයාගන්න ලැබුණත් එයා ඒ වෙනකොට කැප්සියුල් එකේ බලය නිසා හොඳටම විකෘති වෙලා ඉන්නේ. Taman අහුවන බව දැනගෙන ඉක්මනින්ම පෙත්තක් අතට දාගත්ත ගමන්ම නියුට් ගෑඟින් ගින්දර පිට වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයා ආර්ට් දිගට හරහට පහර දෙන්න පටන් ගන්න නිසා ආර්ට් සිදු වෙනවා එයාගෙන් බේරිලා ඉක්මනටම මෙතනින් පැනගන්න. ආර්ට්ගෙන් දිගටම බේරිලා ඉන්න කියලා හිතාගෙන නියුට් එක බාරටම පෙති 3ක්ම කටට දාගන්නවත් එක්කම ආර්ට් පුළුවන් වෙනවා එයාව වතුර ටබ් එක ගිල්ලලා ඔහුගේ ශරීරයෙන් පිටවන ගින්දර නිවලා දාන්න. ඒත් මාත්‍රාව වැඩියෙන් ගත්ත නිසාම මෙතනදි සිදු වෙන්නේ බෝම්බයක් පිපුණා වගේ නියුට් කුපුරලා යන එක. ඉතිරීමත් සමගම ආර්ට් මීට මාස ගානකට කලින් එයාගේ වාහනේ ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඉරිසක් ඇවිත් තමන්ගේ දුවව පැහැරගෙන ගිය විදිහ මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතන ඉක්මනටම පිට වෙලා ආව ආර්ට් කරන්නේ එයා නියුට්ගේ කාමරේ තිබිලා හොයාගත්ත ෆෝන් එක භාවිතා කරලා අනිත් වෙනින්දන් හොයාගන්න උත්සාහ කරන එක. කොහොම වුණත් මේ සිදුවීම ගැන මැසේජ් එකක් ඉස්කෝලේ ඉන්න රොබීටත් ලැබෙනවා. මේ අතරේ ෆ්‍රැන්ක් ඇතුළු පොලිස් කණ්ඩායම ඉන්නේ බැංකුවක් මංකොල්ල කන්න ආව නොපෙනෙන බලයක් ලැබුණ මංකොල්ලකාරයෙක් අල්ලගන්න සූදානම් වෙමින්. හැමෝටම හොරෙන් කලින් දවසේ රොබීගෙන් ගත්ත පෙත්තකුක් කටට දාගෙන ෆ්‍රැන්ක් කරන්නේ හොරෙන්ම ගිහින් හොරාව අල්ලගන්න උත්සාහ කරන එක. වුණත් හොරා ෆ්‍රැන්ක්ට පහර දීලා සල්ලි බෑග් ටිකක් අරගෙන මෙතනින් පැනලා යනවා. ඒත් පොලිසිය විසින් සල්ලි වෙනුවට බෑග් එකට පාට විහිදෙන පුංචි බෝම්බයක් දාලා තිබුණ නිසා ෆ්‍රැන්ක්ට පුළුවන් වෙනවා මේ හොරාව ලේසියෙන්ම අල්ලගන්න. මේ වෙලාවේ හොරා ෆ්‍රැන්ක්ට වෙඩි තිබ්බත් පෙත්තේ බලය නිසා ෆ්‍රැන්ක්ට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ෆ්‍රැන්ක් විසින් හොරාව අල්ලගත්තත් එයා තහනම් දෙයක් භාවිතා කරපු නිසා ඔන්න ෆ්‍රැන්ක්ව රස්සාවෙන් නැස් කරලා දානවා. නමුත් මේ වෙලාවේ ෆ්‍රැන්ක්ටත් උවමනා කරන්නේ බෙහෙත පාවිච්චි කරලා හරි මේ බෙදා හරින එක නවත්තන්න කියලා තේරුණ පොලිසියේ ලොක්කා ෆ්‍රැන්ක්ට ආඩ්ඩි ෆොටෝ එකක් දෙනවා. මොකද පොලිසියට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට ආර්ට් තමයි මේ කැප්සියුල් එකේ මහමොලකරු වෙන්නේ. එදා හවස ආර්ට්ට පුළුවන් වෙනවා නියුට් වගේ කතා කරලා රොබීව ඔහුගේ තැනට ගෙන්න ගන්න. ඒත් ආර්ට්ට එයාගෙන් එච්චර ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ කිසිම දෙයක අගක් මුලක් නොදන්න රොබී නියුට්ගෙන් කැප්සියුල් අරන් විකුණන එක විතරයි කරන්නේ. ආර්ට් එයාට කීප දෙනෙක්ගේ ෆොටෝස් පෙන්නුවත් රොබී ඒ අයව දැකලා තිබුණේ නැහැ. කොහොම හරි ආර්ට් එක්ක ඉන්න වෙලාවේ රොබීට පුළුවන් වෙනවා මුලින්ම ෆ්‍රැන්ක්ගෙන් උදව් ඉල්ලලා මැසේජ් එකක් දාන්න. ඉතින් මෙතනදී නියුට් වගේම නියෝජිතයෙක්ට කෝල් කරපු රොබී එයා ගාවට ආර්ට් එක්කගෙන යනවා. ඒත් එතනට ගියාට පස්සේ රොබී අර මනුස්සයාට ආර්ට් ගැන කියපු නිසා එයා ඉක්මනින්ම පෙත්තක් කටට දාගෙන ආර්ට් සමග සටන් කරන්න පටන් ගන්න විදිහ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙයාලා මෙහෙම සටන් කරනකොට ආර්ට් වීඩි වදිනවා වගේම එයාට බය වෙලා හිටපු රොබීව උට පේන්නේ එයාගේ මාතුරුදාන් වුණ දුව ට්‍රේසි වගේ. ඒ වගේම ආර්ට් පුළුවන් වෙනවා මෙතනදී තිබුණු රහස් කාමරයකින් මේ කැප්සියුල් එකේ ඇත්තම විස්තර හොයාගන්න. මේ බෙහෙත මිනිසුන්ට බෙදා හරිනවට අමතරව එයාලා ඒක පාවිච්චි කරන ආකාරය ගැන මෙයාලා නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඉක්මනටම මේ කාමරයෙන් පිට වෙලා බෙහෙත බලේ නැති වෙනකම්ම අර මිනිස්සයා සමග සටන් කරපු ආර්ට් ඇති වුණ තුවාලයක් සමග අවසානයේදී හුට සිහිය නැති
නැති වෙනවා. ඒත් එයා ඊට කලින් මේ දේවල් කරන්නේ තමන්ගේ නැති වුණ දුව හොයාගන්න කියලා රොබීට කියන නිසා ආට් හොඳ පුද්ගලයෙක් කියලා තේරෙන්න පටන් ගත්ත රොබී ආට්ටත් අරගෙන ගිහිල්ලා එයාගේ තුවාල වලට මෙහුම් දාලා එයාට ප්‍රතිකාර කරන්න සමත් වෙනවා. රොබීගේ අම්මා පසු වෛද්‍යවරියක් නිසා එයාට බෙහෙත් දානවා වගේ දේවල් හොඳට පුරුදුයි. අර මිනිහයාත් එක්ක සටන් කරන වෙලාවේදී ආට්ට දැනගන්න ලැබිලා තියෙනවා අද රෑ බිගී විසින් කැප්සියුල් එක අනිත් රටවල නියෝජිතයින්ට ඉදිරිපත් කරනවා කියලා. ඒ නිසා ආට් රොබීවත් එක්කගෙන එතනට යන්න පටන් ගන්නවා. මේ අතරේ රොබීට මොකද වුනේ කියලා හොයාගන්න ෆ්‍රැන්ක් රොබීලගේ නිවසට යනකොට යාට දකින්න ලැබෙනවා කැප්සියුල් එක බෙදා හරින තවත් නියෝජිතෙකු නියුග්ගේ මරණය ගැන හොයාගෙන රොබීගේ ගෙදරට ඇවිල්ලා තියෙනවා කියලා. මෙයාලව පන්නන්න ඕන නිසා ෆ්‍රැන්ක් මේ ගෙදරම කෙනෙක් විදියට රඟපාලා එයාලගේ වාහනේ හොරින්ම ෆෝන් එකක් රඳවන්න සමත් වෙනවා. මොකද එයාට එතකොට එයාගේ ෆෝන් එක ට්‍රැක් කරලා එයාලගේ මූලස්ථාන හොයාගන්න පුළුවන්. බිගී ඉන්න ස්ථානෙට යනින් ගමන් ඉන්න අතරේදී ආට් එයාගේ කතාව රොබීට කියන්න පටන් ගන්නවා. ආට් කියලා කියන්නේ මීට කලින් හිටපු දක්ෂ හමුදා නිලධාරියෙක්. මුලින්ම කැප්සියුල් එක භාවිතා කරලා පරීක්ෂණ සිදු කරලා තියෙන්නේ මේ හමුදා නිලධාරීන්ට. ඒ අවස්ථාවේදී නිලධාරීන් හැමෝම වගේ මැරිලා ගියත් වාසනාවට වගේ ආට්ට පුළුවන් වෙලා තියෙනවා එයාට එයාගේ ජීවිතය බේරගන්න. ඉතින් ආට් හමුදා සේවයෙන් අයින් වෙලා වෙනම ජීවිතයක් ගෙවන්න යනකොට තමයි ක්‍රේසි ඉපදිලා තියෙන්නේ. ආට් ගැනගේ තිබුණ බලය නිසා පුදුමයකට වගේ ක්‍රේසිට උපතින්ම බලයක් ලැබිලා තියෙනවා. ආට් ගැන සෝදිසින් හිටපු පවර් කම්පැනියක් ක්‍රේසිගේ බලය දැනගත්තට පස්සේ එයාලා තමයි ආට්ගේ වාහනය අනතුරටපත් කරලා ක්‍රේසිව අරගෙන ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කම්පැනි එකට රාජ්‍ය අනුග්‍රහයක් තියෙන නිසා එයාලා පොලිසියට දැනුම් දීලා තියෙනවා ආට්ට අල්ලගන්න කියලා. කතාවෙන් කතාව බිගී ඉන්න තැනට ආවට පස්සේ ආට් රොබීව එළියෙන් තියලා ආරක්ෂකයෙක් වගේ ඇඳගෙන ඇතුළට පැනගන්න පුළුවන් වෙනවා. බිගී ගෑනු ළමයෙක්ට කැප්සූල් එක දීලා එයාගේ අයිස් පාලනය කිරීමේ හැකියාව අනිත් අයට පෙන්නෙමින් ඉන්නකොට බිගීව ආට්ගේ අතටම අහුවෙන විදිය තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න මේ වෙලාවේදී තවත් පැත්තකින් අර වාහනේ ෆලෝ කරගෙන ආව ෆ්‍රැන්ක්ට එළිය හිටපු රොබීව හම්බ වෙනවා. රොබීගෙන් ආට් මෙතන ඉන්න කියලා දැනගත්තට පස්සේ ෆ්‍රැන්ක් තීරණය කරනවා මේ ජාවාරණේ මහමල කරගුණ ආට්ට අල්ලගන්නයි. මේ වෙලාවේදී රොබී ඒක බොරුවක් කියලා කිව්වත් එයා ඒක පිළිගන්න නම් සූදානම් වෙන්නේ නැහැ. මේ අතරේ ආට් හා බිගී අතරේ ලොකු සටනක් පටන්ගෙනයි තියෙන්නේ. මේ සටන නිසා ඇතිවන බාධාවකින් අයිස් බලයක් ලැබුණු කාන්තාව අයිස් කුට්ටියක් බවට පත් වෙලාම කැඩිලා යන අතරේ ආට්ට පුළුවන් වෙනවා බිගීගෙන් ක්‍රේසිව පැහැගෙන ගියපු මේ ප්‍රොජෙක්ට් එකේ මහමොලකාරී ඩොක්ටර් ගාඩ්නර් කියලා දැනගන්න. ඒත් එක්කම මෙතනට කඩා වැදුණු ෆ්‍රැන්ක් ආට් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. සටන අතරතුරේදී බිගී කැප්සියුල් එක නිසා එයා හල්ක් වගේ විශාල වෙන්න පටන් ගන්නවත් එක්කම එයාව මේ දෙන්නටම එකතු වෙලා මෙන්න කරන්න හැකියාවක් නැති වුණත් මුලින් කල්පනා කරපු මේ දෙන්න මෙතන ගෑස් කාන්දුවක් ඇති කරලා බිගී සමග මෙතන පුපුරලා දාන්න මේ දෙන්නට පුළුවන් වෙනවා. අවසානයේදී ආට් අත්අඩංගුවට ගත්ත ෆ්‍රැන්ක් රොබීව එයාගේ අකමැත්තෙන්ම ගෙදර යවලා ආට්ටත් එක්කගෙන පොලිසියට යන්න පිටත් වෙනවා. ගෙදර යන ගමන් ඉන්න රොබීට දකින්න ලැබෙනවා ආට් පෙන්නපු ෆොටෝ වල හිටපු මිනිස්සයා මෙතන ඉන්නවා කියලා. ඊළඟට එයාලා කරන්නේ හොරෙන්ම මේ මිනිස්සුන් පස්සෙන් ගිහින් ඔවුන් යන්නේ කොහෙටද කියලා බලාගන්න එක. මේ අතරේ පොලිසියට යනින් ගමන් ඉද්දී ආට්ට පුළුවන් වෙනවා ෆ්‍රැන්ක්ට ඔහුගේ ඇත්තම කතාව කියන්න. මුල්දි මේක පිළිගත්තේ නැති වුණත් ෆ්‍රැන්ක්ට එයාගේ ප්‍රධානියාගෙන් ආට්ට පොලිසියට ගේන්නේ නැතුව වෙනත් රහසිගත තැනකට ගේන්න කියලා මැසේජ් එකක් ආවට පස්සේ ෆ්‍රැන්ක්ට තේරුම් යනවා මේ ජාවාරමට පොලිසියත් සම්බන්ධයි කියලා. එයාලා කරලා තියෙන්නේ ෆ්‍රැන්ක් පාවිච්චි කරලා ආට්ට අල්ලගෙන තියෙන එක. ඉතින් ආට්ගේ සැලැස්මකට අනුව එයාව ගේන්නේ කියපු තැනට ගිහින් එයාව බාර දුන්නට පස්සේ එයාව නිලධාරීන් ආට්ට ඩොක්ටර් ගාඩ්නර් ගාවට අරගෙන යනවා. කොහොම හරි ආට් පස්සෙන් ආව ෆ්‍රැන්ක්ට අර මිනිස්සුන් පස්සෙන් නොතැනට ඇවිල්ලා හිටපු රොබීවත් අහම්බෙන් වගේ හොයාගන්න පුළුවන් නිසා එයාලා තීරණය කරනවා කොහොම හරි මෙතනට ඇතුල් වෙන්න ඕනි කියලා. ආරක්ෂකයන්ට පහර දීලා මේ දෙන්නට පුළුවන් වෙනවා ගාඩ් රූම් එකට ඇතුල් වෙන්න. ඒත් සමගම මෙතන සෝදිසි කරාට පස්සේ මෙයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා ගාඩ් රූම් එකේ ඉඳලා මේ හැම දොරක්ම අරින්න වහන්න පුළුවන් කියලා. ඉතින් ඉක්මනින්ම තුවක්කුවක් හොයාගත්ත ෆ්‍රැන්ක් රොබීට එයාව ගයිඩ් කරන්න කියලා ආට්ට බේරගන්න මෙහිම ආරම්භ කරන අතරේ ඩොක්ටර් ගාඩ්නර්ගේ ආරක්ෂකයාට දැනෙන්න පටන් ගන්නවා මොකක් හරි දෙයක් ගාඩ් රූම් එකේ සිදු වෙනවා කියලා. ඒ නිසා එයා කැප්සියුල් එකක් අරගෙන දොරවල් කීපයක
කඩාගෙන ගාඩ් රූම් එකට එමින් ගමන් ඉන්න අතරතුරේදී රොබී ෆ්‍රෑන්ක්ට උදව් කරලා ආට්ට යාලා උදව්වට ඇවිල්ලා ඉන්න කියලා දන්නවන්න පුළුවන් වෙනවා. ආරක්ෂකයා ගාඩ් රූම් එකට එනකොටත් රොබී එතන හැම දෙයක්ම විනාශ කරලා පැනගෙන ඉවරයි. ආට්ටත් බේරගෙන පැනගන්න හදනකොට එයාලව ආරක්ෂකයාගේ අතටම අහු වෙනවා. ඒත් මේ වෙලාවේදී ෆ්‍රෑන්ක්ගේ තුවක්කුව ගන්න ආට්ට පුළුවන් වෙනවා එක වෙඩි පහරින් මෙයාව මරලා දාන්න. මේ අතරේ ගාඩ්නර්ගේ විද්‍යාගාරේ ඉඳලා ට්‍රේසිව හොයාගන්න රොබීට පුළුවන් වෙනවා. ගාඩ්නර් එන්න කලින් එයාවත් අරගෙන ආට්ට හොයාගෙන යන්න දැන් මේ 4 දෙනාම ඉස්සරහට හම්බෙන හැම ආරක්ෂකයෙක්ටම බාර දීලා මෙතනින් පැනගන්න උත්සාහ කෙරුවත් ගාඩ්නර් උන්ගේ සියලුම ආරක්ෂකයන් ගෙනල්ලා එයාලා වට කරලා ට්‍රේසි ආයිමත් ඉල්ලනවා. මොකද එයාලා කැප්සියුල් එක හදන්න ගන්න සංඝට කරගෙන තියෙන්නේ ට්‍රේසිගේ ශරීරයෙන්. මේ වෙලාවේ බේඩිලා යන්න වෙන විකල්පයක් නැති නිසා ආට් තීරණය කරනවා එයා මුලින්දම කටේ හංගන්න හිටපු කැප්සියුල් එක පාවිච්චි කරන්න. ආට් ගෑන්ගේ අවුරුදු ගානක් තිස්සේ ඉඳන් තිබුණ බලයක් දැන් ලැබුණු සුපිරි බලයක් පාවිච්චි කරලා ආට්ට පුළුවන් වෙනවා මේ වෙලාවේ වැටෙන වැස්සේ හැම ජල බිඳුවක්ම ආයුධයක් හැටියට යොදාගෙන ගාඩ්නර් ඇතුළු සියලු ආරක්ෂකයන්ව විනාශ කරලා දාන්න. පේන විදියට නම් ආට්ට ජලය පාලනය කිරීමේ බලයක් ලැබිලා තියෙනවා. එකපාරටම ලොකු බලයක් ආට්ගේ ශරීරයෙන් පිටුන නිසා ආට් මෙතනදී මිය ගියත් ට්‍රේසිට ඕනිම මැරුණු පුද්ගලයෙකුට නැවත ජීවේ දීමේ බලයක් තිබුණ නිසා ඇයි මේ බලය පාවිච්චි කරලා තමන්ගේ තාත්තට ආයිමත් පණ දෙන්න සමත් වෙනවා. අවසානයේදී බෝට්ටුවක් අරගෙන මෙතනින් පැනගත්ත කණ්ඩායම ආයිමත් ගොඩබිමට එන්නේ අලුත් ජීවිතයක් ගත කරන්න හිතාගෙන. ආට්ට කරපු උදව්වලට රොබීට සහ ෆ්‍රෑන්ක්ට ස්තුති කරලා ආට් ට්‍රේසි සමග මෙතනින් පිට වෙලා යනවා. ඉතින් මේ සිදුවීම හෙළි කරන්න තීරණය කරපු ෆ්‍රෑන්ක් මාධ්‍යවේදියෙක් විදියට රජයේ ඇත්ත මුල හෙළි කරන්න සූදානම් වෙනවා. වගේම රොබී එයා හොයපු සල්ලි එයාගේ අම්මගේ ක්ලිනික් එකට පරිත්‍යාග කරනවා පෙන්නනවත් එක්කම මේ සුපිරිම කතාවත් ඉවර වෙනවා. දිගට මේ වගේ මූවිස් බලන්න channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.